ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව ටෙක් වේව්ස් විත් රාසාමගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ මුලදි බැලුව cinematic trailer එක විදිහට කොහොමද AI tools පාවිච්චි කරලා මේ වගේ trailer එකක් හදාගන්න කියන එක. ඉතින් මීට දවස් 3කට කලින් මම මේ cinematic AI trailer එක YouTube එකට upload කරා. ඉතින් ඒකෙදි ගොඩක් අය comment කරලා තිබ්බා අපිට මේ cinematic trailer එක හදන විදිහ කියලා දෙන්න කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද AI tools පාවිච්චි කරලා මේ cinematic trailer එක හදාගන්න කියලා දෙන්න. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට වටින අවශ්‍ය තැන් මිස් වෙන්න පුළුවන්. ඉතින් ස්කිප් නොකර දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි, ඉතින් මුලින්ම පළවෙනි ස්ටෙප් එක විදිහට මම පොඩ්ඩක් කියන්නම් මේක කොහොමද පැහැදිලිව කරගන්න කියලා. ඉතින් මම අද ජෙනරේට් කරලා පෙන්වන්න යන්නේ විජය කුවේනි කියන කතාවට අදාළ මේ AI tools පාවිච්චි කරලා හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම මුලදී දාලා තිබ්බෙත් ඒ විජය කුවේනි පිළිබඳ මම හදපු cinematic AI trailer එකක්. ඔයාගේ කතාව ඔයාලට හදාගන්න නිර්මාණය කරගන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මුලින්ම ස්ටෝරි එකක් හදාගන්න ඕනේ. මම ඉතින් මේ විජය කුවේනි කියන කතාව සාරාංශ කරලා පොඩි ස්ක්‍රිප්ට් එකක් විදිහට මම ඉංග්‍රීසි වලින් හදාගත්තා. ඒ ස්ක්‍රිප්ට් එක මම මේ Word document එක මේ විදිහට දාලා තියෙනවා. ස්ටෝරි එකට අදාළ ඉමේජ් ටික ජෙනරේට් කරගන්න prompt එක හදාගන්න එක තමයි මුලින්ම කරන්නේ. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ ChatGPT කියන software එක. මුලින්ම ඔයාගේ ස්ටෝරි එක මේ විදිහට ගන්න. ඒක මම මේ විදිහට copy කරගන්නවා. Control C press කරලා මේ copy කරලා මං එනවා ChatGPT එකට මේ විදිහට ඇවිල්ලා ඔයා මෙන්න මෙතෙන්ට ඔයාගේ ස්ටෝරි එක දෙන්න. හරි. දීලා ඔයා මම මේ දෙන ඊළඟට මං දීලා තියෙන මෙන්න මේ prompt එක I am creating short film using AI කියන මෙන්න මේ prompt එක ඔයා ඊගාවට මේ විදිහට copy කරගන්න. මේ prompt එක මම description එකේ දාලා තියන්නම් ඔයාලට ගන්න. ඉතින් මේ විදිහට ඔයා description එකෙන් ගන්න. අරගෙන ඔයා නැවතත් එන්න ChatGPT එකට. මුලින්ම අපි paste කරගත්තේ අපි ඒ කතාවේ story එක අර මන් දීපු prompt එක මේ කතාවට පහලින් මේ විදිහට paste කරගන්න. paste කරලා ඔයා ChatGPT එකට මේක දෙන්න. ඉතින් දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට අපිට ChatGPT විසින් අපිට අදාළ prompt ටික මේ විදිහට generate කරලා දෙනවා. ඉතින් මේක shot 10කට තමයි generate වෙන්න කියලා prompt එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ images 10ක් අපිට generate කරගන්න ඕන. මුලින්ම දැන් මේ විජය කුවේනි කියන එකට මේ ප්‍රධාන character දෙකයිනේ තියෙන්නේ. මුලින්ම ChatGPT එකෙන් දීලා තියෙනවා මෙතන main character design කියලා විජය සහ කුවේනිගේ appearance එක ගැනයි ඇඳුම් පිළිබඳයි prompt ටික මේ විදිහට මේ දෙක දීලා තිනවා. ඊට පස්සේ තමයි shorts ටික 10කට ඇවිල්ලා තියෙන්නේ. සාර්ථකව මෙන්න මේ විදිහට අපිට prompt ටික generate කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ prompt ටික පාවිච්චි කරලා images ටික generate කරගන්න යන්න ඕනේ. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ Pixluman AI කියන software එක. ඉතින් ඔයා එන්න Google එකට ඇවිල්ලා search කරන්න Pixluman AI කියලා. search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ website එකට ආවට පස්සේ. මේ website එකට ඇවිල්ලා මෙතනින් තියෙන generate for free කියන එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඔයා මේ වම් අත පැත්තට ආවට පස්සේ create කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. හරි. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මේ වෙබ්සයිට් එකට කලිනුත් ලොග් වෙලා වැඩ කරලා තියෙනවා නම් කලින් වැඩ කරපු ඒවා මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි හදන්නේ අර prompt එක අපි generate කරගත්ත prompt ටික යොදාගෙන image ටික generate කරගන්න. ඉතින් ඔයා යන්න ChatGPT එකට. ChatGPT එකට ආවට පස්සේ අපි මෙහෙම prompt එක දීලා ChatGPT එකට කියලා මේ විදිහට prompt එක generate කරගත්තා. හරි. ඔයා මේ prompt එක දෙන්න ඕන විදිහක් තියෙනවා. shorts 10ම generate කරගන්න ඕනේ. ඉතින් මෙහෙමයි මේක කරන්නේ. මුලින්ම පළවෙනි එක generate කරගමු. ඒක කරන්න ඔයා මේ main character දෙක අපිට දුන්න prompt එක විජය සහ කුවේනි ඒ දෙක මේ විදිහට copy කරගන්න. ඒ දෙකම copy කරගෙන යන්න Pixluman AI එකට. ගිහිල්ලා මෙතන තියෙනවා describe your image කියලා අන්න එතනට paste කරගන්න. paste කරලා නැවතත් එන්න ChatGPT එකට. හරි. අපි දැන් මුලින්ම දුන්නේ මෙන්න මේ character දෙකනේ. හරි. ඊට පස්සේ පහලට එන්න පළවෙනි shot එක. පළවෙනි shot එකට අදාළ මෙන්න මේ prompt එක copy කරගන්න. copy කරලා ඔයා නැවතත් Pixluman AI එකට එන්න. ඊට පස්සේ මෙන්න මේ character දෙක දීලා ඊට පහලින් අපි අර shot 1 කියන prompt එක
ඇතුළත් කරගන්න. ඊට පස්සේ අන්න ඒ විදිහට තමයි පික්ලුමන් AI එකට ප්‍රොම්ප්ට් එක දෙන්නේ. හැමතිස්සෙම කැරක්ටර් දෙක මුලින්ම දීලා ඉන්න. දීලා තමයි පළවෙනි ෂොට් එක දෙන්නේ. හරි. දෙවෙනි එක ජෙනරේට් කරගද්දී අර කැරක්ටර් එක දීලා දෙවෙනි ෂොට් එකේ ප්‍රොම්ප්ට් එක දීලා තමයි අපි ඉමේජ් එක ජෙනරේට් කරගන්නේ. හරි. ඊට පස්සේ මේ විදිහට හදාගෙන ඔයා දකුණු අත පැත්තේ මේ ඉහළට ආවට පස්සේ පෙන්නනවා මෙතන අපිට රේෂියෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. අපිට දැන් 16:9 රේෂියෝ එක තමයි මම සිලෙක්ට් කරගන්නේ. මොකද YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න හදන්න කියලා දෙන නිසා. එන්ටර් මාක් එක ක්ලික් කරලා ලබා දෙනවා. හරි. දුන්නට පස්සේ මෙන්න මේ විදිහට quality image එකක් අපිට පික්ලුමන් AI එක හරහා ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. හරි. බලන්න ඉතින් ඊටමත් quality එකට මෙන්න මේ image එක මේ විදිහට ජෙනරේට් වුණා. මේ විජය සහ කුවේනිගේ ඒ ෆීචර්ස් ඔක්කොම ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපි යන් දෙවෙනි ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඒකටත් ඔයා එන්න ChatGPT එකට නැවතත් ChatGPT එකට ඇවිල්ලා නැවතත් අර විදිහටම විජය සහ කුවේනිගේ ෆීචර්ස් අදාළ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගෙන නැවතත් මෙතනට දෙන්න. දීලා නැවතත් අපි දැන් පළවෙනි ෂොට් එක ජෙනරේට් කරගත්තනේ. දෙවෙනි ෂොට් එකට අදාළ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගන්න. හරි. නැවතත් පික්ලුමන් AI එකට ගිහිල්ලා මේ විදිහට පහලින් පේස්ට් කරගන්න. පේස්ට් කරලා පික්ලුමන් AI එකට මේ ප්‍රොම්ප්ට් එක ලබා දෙන්න. හරි. ලබා දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට දෙවෙනි ඉමේජ් එකත් අපිට ජෙනරේට් වෙලා ආවා. හරි. හරි. මේ විදිහට තුන්වෙනි ෂොට් එකත් මම ජෙනරේට් කරලා ඔයාලට පෙන්නන්නම්. නැවතත් එන්න ChatGPT එකට ඇවිල්ලා මේ විජය සහ කුවේනි කියන දෙන්නට අදාළ ෆීචර්ස් ටික මුලින්ම මේන් කැරක්ටර් දෙක කොපි කරගන්න. කොපි කරලා නැවතත් පික්ලුමන් AI එකට ඇවිල්ලා මෙන්න මෙතනට පේස්ට් කරන්න. පේස්ට් කරලා නැවතත් ChatGPT එකට යන්න. අපි දැන් පළවෙනි ෂොට් එක ජෙනරේට් කරා, දෙවෙනි ෂොට් එක ජෙනරේට් කරා, තුන්වෙනි ෂොට් එක මේ විදිහට කොපි කරගන්න. හරි. කොපි කරලා නැවතත් ඔයා පික්ලුමන් AI එකට එන්න. ඇවිල්ලා අර විජය සහ කුවේනිගේ ප්‍රොම්ප්ට් එක දීපු එකට පහලින් අර ෂොට් 3 කියන ප්‍රොම්ප්ට් එක මේ විදිහට පේස්ට් කරගන්න. පේස්ට් කරලා ඔයා නැවතත් එන්ටර් කරන්න. හරි. ඉතින් මේ විදිහට මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලට පේනවා මේ ඉමේජ් ජෙනරේට් වෙනවා. මම දැන් ෂොට් 3ක් ජෙනරේට් කරගත්තා. ඔයා ඉතින් මේ ෂොට් 10ම මෙන්න මේ මං කියපු විදිහට ජෙනරේට් කරගන්න. ඔක්කොම ඉමේජස් ටික ජෙනරේට් කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ ඩවුන්ලෝඩ් මාක් එකෙන් ඔයාලට පුළුවන් මේ ඉමේජස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඉතින් අපි දැන් පළවෙනි ස්ටෙප් එකයි දෙවෙනි ස්ටෙප් එකයි කම්ප්ලීට් කරගත්තා. හරි. ඊට පස්සේ අපි යන් තුන්වෙනි ස්ටෙප් එකට. ඒ තමයි අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් ටික වීඩියෝස් විදිහට කන්වර්ට් කරගන්න. හරි. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ Hailuo AI කියන software එක. මේ හරි. ඉතින් Hailuo AI software එකට ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මේ වම් අත පැත්තට ආවට පස්සේ create video කියලා option එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් මෙන්න මේ උඩ ඉහළ box එකට ඔයාගේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත image එක add කරගන්න ඕනේ. මම ඉතින් මේ plus mark එක ක්ලික් කරලා මම ඩවුන්ලෝඩ් කරගත්ත image එක මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. හරි. අප්ලෝඩ් කරගෙන ඔයා මේ පහළ box එකට ඔයා ටයිප් කරගන්න ඕනේ මේ image එක කොහොමද අපිට ඇසිරෙන්න ඕනේ කියන එක. ඉතින් මම ඒකට දැන් මෙතන මම ඇඩ් කරගත්ත image එක තමයි විජේ කුමාරයා මේ කුවේනිව හම් වෙලා කතා කරන එක. ඉතින් ඒකට මම ඇඩ් කරගන්නවා මේක මේ විදිහට talking smiling and walking onward කියලා generate button එක click කරන්න. හරි. click කරාට පස්සේ මේ විදිහට දකුණු අත පැත්තෙන් ඔයාලට වීඩියෝ එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහටම generate වෙන්න තියෙද්දි ඔයා මේ image එක තවත් image එකක් ඔයාලට upload කරගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට images 3ක් upload කරගන්න පුළුවන් මේක generate වෙනකන්. ඉතින් මම මේක මේ විදිහට delete කරලා නැවතත් මගේ දෙවනි image එක upload කරගන්නවා. ඉතින් දැන් upload කරගත්ත image එකෙන් කියවෙන්නේ මේ කුවේනිය මේ දරුවන් දෙන්නත් සමග මාලිගාවෙන් බැහැර වෙලා යන එක. මේ විදිහට ඔයාගේ images 10ම videos විදිහට convert කරගන්න. හරි. ඉතින් මේ විදිහට අපි දැන් image ටික videos විදිහට convert කරගෙන අවසానයි. ඉතින් ඔයා ඔක්කොම convert කරගෙන ඒ videos ටික download කරගන්න. ඉතින් මම ඔක්කොම videos විදිහට generate කරගන්න විදිය කියලා දෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔක්කොම මේ විදිහට තමයි generate කරගන්නේ. හරි.
ඊට පස්සේ අවසාන වශයෙන් ඔයා දැන් මේ වීඩියෝස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඔක්කොම කරගෙන දැන් මේ වීඩියෝස් වලට අදාළ සවුන්ඩ්ස් කොහොමද ඇඩ් කරගන්නේ? ඒකත් මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. හරි. ඉතින් අපි ඒකටත් ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්න ඕනේ ChatGPT එකට කියලා. හරි. ඊට පස්සේ ඔයා එන්න ChatGPT එකට ඇවිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තවත් ප්‍රොම්ප්ට් එකක් දාලා දෙනවා අන්තිමට sound effect prompt කියලා. ඒ sound effect prompt කියන එක කොපි කරගන්න. මේ විදිහට කොපි කරලා ඔයා ChatGPT එකට දෙන්න මෙන්න මේ prompt එක. මේක මේ විදිහට දුන්නාට පස්සේ ChatGPT එක විසින් අපිට අර shorts 1, short 2, short 10 වෙනකම්ම අපිට sound effect ටික මෙන්න මේ විදිහට ලස්සනට ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වැඩේ කරද්දී ඇත්තටම ආස හිතෙයි මේ වැඩේ ඉස්සරහට කරගෙන යනකොට. ඊට පස්සේ ඔයා මේ sound effect download කරගන්න පාවිච්චි කරන්න ඕන වෙබ්සයිට් එක තමයි Pixabay කියන වෙබ්සයිට් එක. මොකද ඒ Pixabay කියන වෙබ්සයිට් එකේ කිසිම කොපිරයිට් එකක් වදින්නේ නැහැ sound effect වලට. සහ ඒකේ ගන්න ඕනම දෙයකට images, musics ඒ වගේ ඕනම දෙයකට copyright free. copyright වදින්නේ නැහැ. හරි. ඉතින් ඔයා මේ short 1 එකට අදාළ පළවෙනි sound effect එක මේ විදිහට copy කරගන්න. copy කරගෙන යන්න Pixabay වෙබ්සයිට් එකට. මේ තියෙන Pixabay වෙබ්සයිට් එක මේකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම softwares වල link description එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලට පහසුයි මේ වෙබ්සයිට් වලට ඉක්මනට එන්න. ඉතින් මෙහෙම ආවට පස්සේ මෙතනින් තියෙනවා sound effect කියලා option එකක්. ඒක click කරන්න. අපි අර ChatGPT එකේ පළවෙනි sound effect එක මෙතෙන්ට paste කරගන්න. paste කළා enter කරන්න. හරි. enter කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන sound effect set එකක් මෙහෙම පහලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට sound effect ඔයාලට check කරලා බලලා download කරගන්න පුළුවන්. මෙන්න මේ download mark එකෙන් ඔයාලට මේ විදිහට ඔයාලට අවශ්‍ය sound effect එක download කරගන්න හැකියාවක් තියෙනවා. ඔයා මේ ChatGPT එකෙන් දුන්න sound effect ඔක්කොම download කරගන්න. හරි. ඉතින් මේ විදිහට ඔයා ඔක්කොම sounds effect ටික download කරගන්න, වීඩියෝ ටික ready කරගන්න. හරි. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට පුළුවන් වීඩියෝ එඩිටින් software එකක් පාවිච්චි කරලා ඔයාලා ජෙනරේට් කරගත්ත වීඩියෝ ටික ඒ software එකට import කරගෙන sound effect ටික අදාළ shot එකට image එකට upload කරලා ලස්සනට edit එක කරගන්න. playlist එකක් විදිහට AI videos ගැන කතා කරනවා ඉස්සරහටත්. ඉතින් playlist අපේ smart AI playlist එක ඔන්න පුළුවන් මගේ channel එකට ඇවිල්ලා. ඉතින් ඒ වගේ කතා කරලා තියෙනවා ගොඩක් AI තාක්ෂණයත් එක්ක කොහොමද මේ වීඩියෝ හදලා YouTube upload කරලා සාර්ථක වෙන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාගේ අදහස comment එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න.